කවර්මකින් පොඩි කෑල්ලක් තියලා ආවා. ඒ ඇවිල්ලා අපි අයින් කරන්න යද්දි තමයි අපි කොල්ලෝ අනිත් පැත්ත අහුන්නේ. එහෙම නැත්නම් උන් බේරෙන්නේ නැහැ. පොඩ්ඩක් පොඩි අනේ කියනවා. ඔව් මෙතන පාලා යලා ගෙදර තිබ්බා. ඒක බාන්න. අපේ රටේ සිදුවුණු මේ මහා වේශනේ ලංකාව පුරා ජීවිත ගණනක් අහිමි වෙනකොට අපි අද ගියා ගම්පොළ පුපුරැස්ස පන්විල තැන්න රාජතලාව ගමට. ගොඩාක් අයට යන්ට එන්නවත් බැරි මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් මිනිස්සු දුක් ගැහැට විඳිමින් දුකින් සෝසුසුම් මැද බලාගෙන ඉන්න ඒ නායකගේ මහා ඛේදවාචකේ අපේ විමලසාර හාමුදුරුවෝ ඒ වගේම ධම්මින්ද හාමුදුරුවෝ අපට පැහැදිලි කළා. ඔබට මේ දිස් වෙන තනි තලාවක් බඳු නායකගේ පස් ටික යටින් තාමත් ගොඩට ගත්තේ නැති මරණ 6-7ක් උඩින් තමයි අපි මේ දර්ශනය නරඹන්න ගියේ. ඉතින් ජීවිතයේ යථා ස්වභාවය මොනවට පැහැදිලි කරමින් මිනිස්සු සෝසුසුම් මැද කර කියාගත දෙයක් නැතිව බලන් ඉන්නවා. අපිට පුළුවන් විදිහට අපේ විනී ප්‍රොඩක්ෂන් තරුණ පිරිසත් ඒ වගේම ඩිලාන් සේනාරත්න තරුණ මහත්තත් රතිඳු මහත්මත් එකතු වෙලා තාම වටින පින්කමක් සිදු කළා. ඒ අයට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දෙමින් ඒ අයගේ අවශ්‍යම වෙලාවේ ඒ අය ළඟ හිටියා. ඉතින් අවසන් ගෞරවයවත් හරියට ලබා ගත්තේ නැතුව මේ ලෝකෙන් සමුගෙන ගිය සියලු දෙනාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. යලි කිසිදු දවසක මගේ මව්බිමට මෙවැනි විපත්තියෙන් නොවේවා. තෙරුවන් සරණයි.